අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් රවටා කුරුණෑගල බැල්ලව ප්‍රදේශයේ කාමරයක් තුළ රඳවාගෙන දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙම්වතා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුරකථන මාර්ගයෙන් ඇති කරගත් ප්‍රේම සමන්තාවයක් මත පසුගිය 3 වෙනිදා පාසල් යන බව පවසා නිවසින් පැමිණ දැරිය හොරණදී පෙම්වතා සහ ඔහුගේ මිතුරා හමු වී ඇති අතර පසුව ඔවුන් සමග කුරුණෑගල දක්වා ගොස් ඇත. වැල්ලව දුම්රිය ස්ථානයේ අසල මිතුරුගගේ කාමරයක රාත්‍රියේ නැවතී සිටියේදී පෙම්වතා ආහාර සෙවීමට ගිය අවස්ථාවේදී ඔහුගේ මිතුරා විසින් දැරිය මරණ බවට බිය ගන්වා දූෂණය කර තිබේ. පසුව තිදෙනාම ආහාර සහ බීම වර්ගයක් පානය කිරීමෙන් පසු තමාට සිහිය නැති වූ බවත් දෙදෙනා අතිම තමා දූෂණයට ලක්ව ඇති බවත් දැරිය වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි කර ඇත. දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය වැල්ලව පොලිසිය සමග එක්ව පරීක්ෂණ පවත්වයි.